අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද ගෙනාවා රසවත් විදිහට කිසස් හදාගන්න පුළුවන් ලේසිම රෙසිපි එකක්. මේක මම බිත්තර සුදුමද දෙකකින් තමයි හදලා තියෙන්නේ. සීනි ග්‍රෑම් 150යි අරගත්තේ. ඉතින් මට මේ වගේ කිසස් 30ක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් පුංචි බබාගේ බර්ත්ඩේ එකට නැත්නම් ස්වයං රැකියාවක් විදිහට වුණත් මේ වගේ කිසස් හදාගන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකන් නරඹන්න. බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මං කලින් කිව්වා වගේ මං අරන් තියෙන්නේ බිත්තර සුදු මද දෙකයි සීනි ග්‍රෑම් 150යි. ඉතින් ලොකු බිත්තර සුදු මද දෙකක් ගන්න. බිත්තර සුදු මද වෙන් කරන විදිහ මං අද පොඩ්ඩක් කියලා දෙන්න හිතුවා. මගේ ගාව මේ බිත්තර සුදු මද වෙන් කරන මේ වගේ එකක් තියෙනවා. නමුත් හැමෝ ගාවම එහෙම නැති නිසා මං අද කියලා දෙන්නම් බිත්තරේ සුදු මදේ හරියට අපි ගන්නෙ කොහොමද කියලා. මේකට තමයි බිත්තර සුදු මද දෙක දාගෙන බීට් කරන්නේ. මම එක පැත්තකින් තියාගෙන බිත්තරේ පොඩ්ඩක් උඩින් පොඩි මේ වගේ සිදුරක් හදා ගන්නවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත පොඩ්ඩක් කරවන ගමන් කරකවන ගමන් බිත්තර සුදු මදේ අපිට එළියට ගන්න පුළුවන්. මේ බලන්න මේක හොඳට එනවා මෙහෙම ටිකක් හරව ගන්න ඕනේ. එතකොට අපිට බිත්තරේ කහ මදේ ඇතුලේ තියෙද්දි සුදු මදේ අපිට ගන්න පුළුවන් වෙන් කරගෙන. ඉතින් ඊට පස්සේ මම සුදු මද ටික මේ විදිහට බීට් කරගන්නවා. හයි ස්පීඩ් එකේ බීට් කරන්න ගන්න. එක දිගට මේ වගේ බීට් කරන්න නවත්තන්නේ නැතුව. ඉතින් මේක ටිකක් වෙලා යනකොට මේ වගේ සුදු පාට පුළුන් වගේ හැදිලා එනවා. ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙනවා. මම මේ වෙලාවෙම සීනි ටික එකතු කරගන්නවා මේකට. මේ ඔයගලන්ට පේනවා මම මේ බීටර් එක නවත්තන්න නැතුව තමයි සීනි එකතු කරගත්තේ. මේ විදිහට සීනි එකතු කරගන්නවා මම සේරම ටික අවසානයේ වෙනකන්. සීනි ගන්නකොට ටිකක් කැට අඩු සීනි එකක් ගන්න. නැත්නම් අපිට බ්ලෙන්ඩර් එකෙන් පවුඩර් කරගෙන මේක දාගන්නත් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී වැනිලා ටිකක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳටම බීට් කරලා කලරින් චුට්ටක් එකතු කරගන්නවා. මේ කලරින් එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් කැමති පාට එකතු කරගන්න. ටිකක් ලා පාටක් එකතු කරගත්තොත් මේ වගේ දේවල් වලට ගොඩක් ලස්සනයි. ඉතින් මම කහ පාට එකතු කරගත්තා මෙතනදී. ඉතින් ඊට පස්සේ හොඳට බීට් කරගන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති මේ වගේ බීටර් එක උඩට උස්සනකොට මේ වගේ වැක්කිරෙන්නේ නැතුව මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ අපිට වාජනේ අනිත් පැත්ත හරවලා බැලුවත් වැටෙන්නේ නැති ප්‍රමාණයට බීට් කරගන්න ඕනේ. මම දැන් මේ වගේ පයිපින් බෑග් එකකට මේ වගේ නොසල් එකක් දාගන්නවා. ඔයගලන්ට කැමති විදිහේ නොසල් එකක් දාගන්න. මම දාගත්ත 2D නොසල් එක අපි රෝස මල් හදන නොසල් එක අයිසින් කරනකොට. ඉතින් මේ නොසල් එකෙන් හරි ලස්සනට ගන්න පුළුවන්. ඉතින් මම ඒක දාගත්තා. ඒක දාගන්න අවශ්‍යත් නැහැ. ඔයගලන්ට කැමති නම් මේ වගේ බෑග් එකකට නිකන් හිලක් විදගෙන කතුරකින් ඔය නිකම්ම පයිප් කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අපේ බේකින් ට්‍රේ එකට බේකින් පේපර් එකක් දාගෙන මේ විදිහට මම හදාගන්නවා. මේ ප්‍රමාණ වලින් මම කිසස් 30ක් හදාගත්තා. ඔයගලන්ට මේක අඩු වැඩි කරගෙන හදාගන්න පුළුවන්. මේ බිත්තර සුදු මද දෙකකින් තමයි මම මේ කිසස් 30ක් හදාගත්තේ. ඉතින් ට්‍රේ දෙකකට මම මේ විදිහට පයිප් කරගෙන තියෙනවා. දැන් මේ මගේ oven එක සෙල්සියස් අංශක 150ට හීට් වෙන්න දාලා තියෙන්නේ. ඉතින් මේ හීට් වෙලා මම විනාඩි 30ක් බේක් කරගත්ත අපේ ලස්සන ක්‍රිසස් ටික. මේක හරිම රසයි. ඉතින් බලන්න හදලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මගේ රස කෑම හදන අය කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් නැවතත් මේ වගේ රස කෑමකින් හමු වෙමු. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.